නැත්නම් සමහරු කියනවා අපි ධර්ම මාර්ගය යන්න හරි කැමති ඒත් අපිට තියෙන මේ ප්‍රශ්නත් එක්ක හරි අමාරුයි. නේද? අපිත් කැමති දානමාන ආදී දේවල් කරලා නිතරම මහා සංඝය ඇසුරු කරගෙන මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරන්න. නමුත් අපිට එහෙම හයියක් නැහැ. අපිට එහෙම වටපිටාවක් නැහැ කියලා මිනිස්සු පසුතැවෙනවද නැද්ද? කලකිරෙනවද නැද්ද? කලකිරෙනවා. නමුත් බලන්න. ඔබට එක ව්‍යංජනයක් එක්ක හරි දාන වේලක් පූජා කරලා මහා සංඝයා බැහැදකලා බණපදයක් අහන්න ලැබිච්ච එක ගැන සතුටු වෙන්න ඕනිද නැද්ද? ඒක ගැන සතුටු වෙන්නේ නැතුව අපි මොකද්ද කරන්නේ? අනේ මට අසදුස මහා දන් දෙන්න බෑනේ. මට අද දානෙට කිරිහට්ටියක් කරන් යන්න වත්කමක් නැහැනේ. මට දානේ මේ විදිහට දෙන්න විදිහක් නැහැනේ. ඒ නිසා මට මිල මුදල් නැති නිසා අගහිගකම් නිසා මට දානයක් දී ගන්න බෑනේ. නේද? මට මහා සංඝයා බැහැ දකින්න යන්න විදිහක් නැහැනේ කියන පසුතැවීම ගොඩක් අයට තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු හිතනවා දානමාන ආදියක් මහා සංඝයාට පූජා කරලා ධර්ම දානයක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මහා මිල මුදලක් ජීවිතයට ඕනේ කියලා. තමන් එදිනෙදා ජීවිතය ව්‍යාගෙන කන්නේ නැද්ද? කනවානේ. එතකොට මහා සංඝරත්නය එක නමක් තමන්ගේ නිවසට වැඩම කරලා තමන් එදා උයපු වේලෙන් කොටසක් දන් දෙන්න බැරිද? එය දීලා සතුට වෙන්න බැරිද? එය දීලා පිනා යන්න බැරිද? ඒ භික්ෂුවගෙන් බණපදයක් අහලා ජීවිතයට අර්ථයක් එතනදී එකතු කරගන්න බැරිද? පුළුවන් නේද? එහෙනම් ඒ සියලු පුළුවන්කම අපිට ජීවිතේ තියාගෙන මොකද කරන්නේ? අපි හුරු කරලා තියෙන්නේ නෑ බෑ කියන එක අපි අපේ ජීවිතේට හුරු කරගෙනද නැද්ද?